සංකීර්ණ ක්‍රීඩා භූමි පරිශ්‍රයේ පැවැත්වෙද්දී අද සඳුරු අවුරුදු කුමරා තේරීමේ තරගයයි මේ ආකාරයෙන් පැවැත්වෙන්නේ. ඉතින් මේ කුමාරවරුන් 6 දෙනා අතරේ අද දිනේදී කවුද ලස්සන කුමාරයා වශයෙන් තේරීපත් වෙන්නේ? මේ 6 දෙනාගෙන් තිදෙනෙක් මං සූදානම් ඉදිරියට ගන්නට. ඉතින් විනිශ්චය මණ්ඩලය මට ලබා දුන්නා මේ 6 දෙනාගෙන් කවුද ඉදිරියට ගන්න ඕනේ? මේ 6 දෙනාගෙන් කවුද අද අවුරුදු කුමරා ලෙසින් කිරුළු පළඳින්නේ කියලා අපි බලමු. මේ කුමාරවරුන් 6 දෙනා අතරේ අද දිනේදී අවුරුදු කුමරා ලෙසින් කිරුළු පළඳින්නේ කවුද කියලා අපි මේ 6 දෙනාගෙන් ඇත්තටම කවුද ඉදිරියට ගන්නේ? 6 දෙනාම එක හා සමානව තමන්ගේ දක්ෂතාවයන් මේ වාසනාවන්ත වේදිකාව මත ඉදිරිපත් කරන්නට සමත් වුණා. අපි සූදානම් ඉදිරියට ගන්නට. මේ අපි ඉදිරියට ගන්නේ පළවෙනියා දෙවෙනියා හෝ තුන්වෙනියා නෙමේ. මට මේ ඉදිරිපත් කිරීම කරන්නට පහසු වෙන්න 3 දෙනෙක් තමයි ඉදිරියට ගන්නේ. ඉතින් අපි තවම සඳහන් කරන්නේ අපි ඉස්සෙල්ලාම ඉදිරියට ගමු මේ අන්තිමටම ආපු කුමාරයා අංක 6 එන්න පොඩ්ඩක් ඉදිරියට. හරි. ඒ වගේම තවත් කුමාරවරු 5 දෙනෙක් ඉන්නවා වේදිකාව තුළ. මේ කුමාරවරු 5 දෙනාගෙන දෙන්නෙක්ව මං ඉදිරියට ගන්නවා. මේ පැත්තේ අංක 7 ඉන්නවා, අංක 4 ඉන්නවා, ඒ වගේම අංක 3 ඉන්නවා, අංක 2 ඉන්නවා, අංක 1 ඉන්නවා. මේ කුමාරවරුන් 5 දෙනාගෙන් අපි කවුද මීළඟට ඉදිරියට ගන්නට අවශ්‍ය? ඔබටත් හැකියාව තිබෙනවා අපට උදව් කරන්නට. කවුද අපි ඉදිරියට ගන්නේ? අංක 1 ඉදිරියට ගමුලු. ඒ ප්‍රේක්ෂකයෝ කිව්වේ තාම මං කිව්වේ නෑ. වැඩි දෙනෙක් කියනවාද කවද ගන්නෙ? අංක 1 වැඩි දෙනෙක් කියනවා. මේ පැත්තෙනුත් අපිට අංකයක් ඇහුණා. අපි බලමු මේ කුමාරවරුන් අතරේ ඊළඟට අපි කවුද ඉදිරියට ගන්න කියලා. එහෙනම් ඔබේ තීරණය අනුව අපි ඉදිරියට ගන්නවා අංක 1 එන්න ඉදිරියට. ඔබට දෙවියන්ව ස්තුතියි අපට මේ කාර්යය පහසු කරනවට මේ වාසනාවන්ත වේදිකාව තුළ. ඉතින් ඔබත් තීරණය කරන්නට ඇති අද දිනේදී අවුරුදු කුමරා තේරීමේ තරගය තුළ කවුද කිරුළු පළඳින්නේ කියලා අපේ ආදරණීය ගෞරවනීය විනිශ්චය මණ්ඩලය බොහොම අපූර්වට ඒ තීරණය ලබා දීලා තියෙන්නේ. ඉතින් අපි තවත් කුමරෙක් ඉදිරියට ගන්නට අවශ්‍යයි. තවත් කුමරෙක් ඉදිරියට ගන්නට අවශ්‍යයි. අපි කාවද ඊළඟ ඉදිරියට ගන්නේ? අංක 2ද, අංක 3ද, අංක 4ද, අංක 7ද? කාවද? 2 4 7 අංක ඔක්කොම කියනවා. මට අවසර තියෙන්නේ ඒ 4 දෙනාගෙන් එක්කෙනෙක් විතරයි ඉස්සරහට ගන්න. හරි. විනිශ්චය මණ්ඩලයේ තීරණය අනුව මං සූදානම් ඉදිරියට ගන්නට. මේ වන විට අපේ ඉදිරියේ ඉන්නවා අංක 6ක්, ඒ වගේම අංක 1ක් ඉදිරියේ ඉන්නවා. අපි ගන්නවා ඉදිරියට අංක 7. අංක 7 ඔබව ගන්නවා අපි ඉස්සරහට. මේ අද දිනේදී අවුරුදු කුමරා තේරීමේ තරගයයි. ඉතින් මේ ලස්සන කුමාරවරුන් තිදෙනා වේදිකාවේ ඉදී අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරමින් වේදිකාවෙන් සමුගන්නට අවසර ලබා දෙනවා. අද මේ තරගයේ නියෝජනය කිරීම පිළිබඳව අපි බෙහෙවින්ම ස්තුතිය පුද කරනවා ඔබට. ඔවුන්ගේ දක්ෂතා නොතිබුණා නෙමෙයි, ඔවුනුත් මේ වේදිකාව තුළ බොහොම අපූර්වට සඳුරු වෛරයෙන් තමන්ගේ දක්ෂතාවයන් පිළිඹු කරනු ලැබුවා. ඉතින් දැන් ඉන්නේ කුමාරවරුන් 3 දෙනායි. මේ